සරණයි පින්වත්නි සෑම දෙනාටම අපගේ මේ ලස්සනට තියාගෙන ශරීරව කූඩුව ගැන චුට්ටක් හිතලා බලන්නකෝ මේ වගේ නොවේද කියලා. තිබෙනාතුරු කරජ කාය සසරෙහි දුක නොවල කාය එය නුවණින් පස්දිකාය සමනා ගැලවෙන එකාය සමතා ගැලවෙන එකාය කලු කෙස් සුදු පැහැකලේය ලොම් ටික කලකදී හැලේය ලස්සන නිය ඔපහලේය කය පෙන බුබුලක් වගේය කය පෙන බුබුලක් වගේය දත් මුතු ඇටමෙන් සිතේය එන මුදු කලකදී වැටේය මුව විහිළුවකට නැගේය පට මල්ලක කට වගේය පට මල්ලක කට වගේය නිදි යහනෙදි කට ඇරේය දෙකොණෙන් කුණු කෙල පෙරේය දුටු දන සිල්කුල් කරේය වනයක ගඳ සිහි කළේය වනයක ගඳ සිහි කරේය දත් මුල්වල මැලියම් බැඳේය ගඳ දැනුනොත් හිස රදේය මුවසේදී මත් වදේය දත් ලෙඩ දුකටම බැඳේය දත් ලෙඩ දුකටම බැඳේය පැහැපත් සමරැලි වැටේය ඒ මත කොරපොතු ගැසේය බිය කළ අය පසු බැසේය කය පරවෙන මල වගේය කය පරවෙන මල වගේය මස් පිඩු වැහැරී හැලේය ඇටනහරත් එම පිලේය ඇටමොදොලොත් දුක් බලේය මෙය කය මරු මුව ගිලේය මේ කය මරු මුව ගිලේය වකුගඩුවල ලෙස ලෙඩ හැදේය විටකදී හදවත රිදේය බොකු බඩවැල් වල වදේය මෙය සිපිරිගෙය වගේය මේ කය සිපිරිගෙය වගේය පෙනහළුවල දෙය පිරේය පොට වැරදුනොත් මරු කටේය ලෙඩ යහනෙදි කල කිරේය තම දොරකින් කුණු පෙරේය නව දොරකින් කුණු පෙරේය අක්මා දලඹුව වගේය සිතුවත් කුණු වී නැසේය කන රස දේ ගඳ ගැසේය දුටුවන් වමනය කරේය දුටුවන් වමනය කරේය හිස මත උකුණම් ගසාය කුස තුල පණුවන් වසාය පිනසෙම කිපුනොත් කසාය සරවා පිරුණු නැත අපාය සරවා පිරුණු තැන අපාය ලේ අඩු වී වැඩිකම වේය මරුවා එහි කෙලවරේය නිතරම දහදිය පෙරේය මේ කය සිහිනය වගේය මේ කය සිහිනය වගේය කඳුළු පිරුණු තෙල් ගලාය නෙත්වල කබ ඉරි තලාය සොටු ගුලි කහ පැහැවෙලාය ලේ කැටි ගැසුනොත් මලාය ලේ කැටි ගැසුනොත් මලාය මල මුහුණක හිරිකිතේය මෙය හැදුනොත් ගතේය මහලු වියෙහි වක ගැසේය මේ කය මිරුගුව වගේය මේ කය මිරුගුව වගේය මෝහෙන් උපතක් තමාය ඇත්තේ කිඳිර නැති දේමය මේ කුණු කය සහ කාමය සත්නට සතුරෙකු සේමය සත්නට සතුරෙකු සේමය මෝඩ අපට කය අගේය මරණය රෑ දිව ළඟේය
මලදාපත් පණු කැල නැගේය කය වැසි කිලිවල වගේය කය වැසි කිලිවල වගේය. ඔබට දැන් තේරෙනවද ඔබේ ශරීරය අපගේ ශරීරය මොන වගේද කියලා? එහෙනම් මේ කුණු වී පොළොවට පස් යන ශරීරයට අපි ආස කරලා වැජබිලා හිටියත් අපේ ශරීරයේ නවදොරකින් කුණු හැරෙනවා. මේ ශරීරය පොළොවට පස් වෙලා යනවා. එහෙනම් පින්වතුනි නැවත ඉපදීමක් නොවෙන්න නම් අපි සසර හොඳට පින් කරන්න ඕන. කුසල් රැස් කරන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි නිවන් මගට මඟ පාදා ගන්න ඕන. නැත්තම් කොහොම මොන සල්ලි කාරකමෙන් ඉපදුනත් අපිට මේ දුක් කන්දරාව ගෙවන්න වෙනවාමයි. ඒ නිසා සෑම දිනාටම තෙරුවන් සරණයි. හොඳින් හැම මොහොතම දැහැමින් කටයුතු කරන්න.